අද අපි ආවේ පන්දි වේදනාවට ඖෂධීය විසඳුමක් අරගෙන. මේක ලේසියෙන්ම ගෙදරදීම හදාගන්න පුළුවන් ඖෂධීය පානයක්. මුලින්ම අපි කරන්න ඕනේ ඉඟුරු ස්වල්පයක් ගෙන එය හොඳින් තලාගෙන ඉඟුරු තේ හැන්දක ප්‍රමාණයක් සාදා ගන්න ඕනේ. ඊට පස්සේ උණු වතුර කෝප්පයක් අරගෙන ඒකට අපි අර සාදාගත්ත ඉඟුරු තේ හැන්ද එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි කහ තේ හැන්දකුත් ඒකට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ටික වේලාවක් මේ මිශ්‍රණය උණු වතුරේ තැම්බෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ මීපැණි තේ හැන්දකුත් එකතු කරගත්තොත් හොඳයි. දැන් අපේ ඖෂධීය පානය සූදානම්. දිනකට එක්වරක් මෙය පානය කරනවා නම් හොඳයි. එහෙනම් ඔයාලත් මේ ඖෂධීය පානය හදලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අපිව ලයික් කරලා ෆලෝ කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හෙළ ඖෂධීය උරුමයක් එක්ක නැවත අපි හමු වෙමු. අද අපි ආවේ පන්දි වේදනාවට ඖෂධීය විසඳුමක් අරගෙන. මේක ලේසියෙන්ම ගෙදරදීම හදාගන්න පුළුවන් ඖෂධීය පානයක්. මුලින්ම අපි කරන්න ඕනේ ඉඟුරු ස්වල්පයක් ගෙන එය හොඳින් තලාගෙන ඉඟුරු තේ හැන්දක ප්‍රමාණයක් සාදා ගන්න ඕනේ. ඊට පස්සේ උණු වතුර කෝප්පයක් අරගෙන ඒකට අපි අර සාදාගත්ත ඉඟුරු තේ හැන්ද එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි කහ තේ හැන්දකුත් ඒකට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ටික වේලාවක් මේ මිශ්‍රණය උණු වතුරේ තැම්බෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ මීපැණි තේ හැන්දකුත් එකතු කරගත්තොත් හොඳයි. දැන් අපේ ඖෂධීය පානය සූදානම්. දිනකට එක්වරක් මෙය පානය කරනවා නම් හොඳයි. එහෙනම් ඔයාලත් මේ ඖෂධීය පානය හදලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අපිව ලයික් කරලා ෆලෝ කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හෙළ ඖෂධීය උරුමයක් එක්ක නැවත අපි හමු වෙමු.